අද මම ඔයගලන්ට ගෙදරදිම ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදන හැටි කියලා දෙන්නයි ආවේ. එහෙනම් යමු. චිකන් වලට ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු දාලා ඔක්කොම මික්ස් කරගන්න ඕන හොඳට ටිකක් වෙලා. මික්ස් කරගත්ත චිකන් ටික විනාඩි 3-4ක් පමණ කාලයක් හොඳට බැද ගන්න ඕනේ. ඊට පස්සේ බැදුනට පස්සේ චිකන් ටික තෙල් කඩදාසියකට දාගන්න ඕනේ. අපි තෙල් කඩදාසියකට දාගමු. බලන්න යාළුවනේ කොච්චර ලස්සනද කියලා. ලස්සන බ්‍රවුන් පාටක් තියෙන්නේ. ඔය විදිහට දාන්න ඕනේ නෑ. මේ විදිහට කරගත්තා නම් ඇති. ඊට පස්සේ අපි පෑන් එක තියලා පාන් ටික ටෝස් කරගමු. ටිකක් වෙලා අපි ටෝස් කරලා ඉවරනාට පස්සේ අපි මේ පාන් වල වාටි කපා ගන්න ඕනේ. එහෙනම් අපි පාන් වල වාටි කපා ගමු. ඔන්න ඔය විදිහට දාර අයිනින්ම වාටි කපා ගන්න. එතකොට සෑන්ඩ්විච් එකේ ලස්සන තවත් හොඳට පේනවා. නීට් එකට කපා ගන්න යාළුවනේ. හරි මගේ යාළුවනේ. එහෙනම් අපි සෑන්ඩ්විච් එකේ වාටි කපලා ඉවරලා එළවලු ටික කපා ගමු. ලුණු ඔය විදිහට රවුමට කපා ගන්න ඕනේ. එතකොට සෑන්ඩ්විච් එක තවත් රසවත් සහ ලස්සනයි. ඔය තක්කල් ටිකත් ඔය රවුමට කපා ගන්න. සෑන්ඩ්විච් එක තවත් ලස්සන වෙනවා. ඊට පස්සේ ටෝස් කරගත්ත බ්‍රෙඩ් එක උඩ මයොනයිස් හොඳට ගාගමු. ඊට පස්සේ ඒ මයොනයිස් ගාගත්ත බ්‍රෙඩ් එක උඩ ලෙටියුස් කොලයක් තියලා චිකන් ටික තියාගමු ෆ්‍රයි කරගත්ත. ඒ කරලා ඉවරලා අනියන් ඊට උඩින් තියාගමු. අනියන් උඩින් තියලා ඉවර වෙලා තව බ්‍රෙඩ් එකක් උඩින් තියාගමු. තියලා ඉවරලා තව ලෙටියුස් කොලයක් උඩින් තියලා චිකන් ටිකත් උඩින් තියලා ආයෙ සැරයක් තක්කාලි පෙති ටිකක් උඩින් තියලා අපි තව බ්‍රෙඩ් එකක් තියාගමු. ඕක හිමින් සැරේ කරගන්න. මොකද බ්‍රෙඩ් එක තැරෙන්න පුළුවන්. අපි තක්කාලි තියලා ඉවරලා නිසියාකාරව සෑන්ඩ්විච් එක හදාගෙන ඊට පස්සේ ටූත් පික් දෙයක් දෙපැත්තෙන් ගහලා ඉවරලා ලස්සනට සෑන්ඩ්විච් එක මැදින් කපාගමු. බලන්න කපලා ඉවරනම සෑන්ඩ්විච් එකේ තියෙන ලස්සන බලන්න ලේයර්ස් ලස්සනට පේනවා. දැන් අපි රස බලන්න යමු. දැන් බලන්නකෝ ඔන්න තවත් හොඳට සෑන්ඩ්විච් එක ලස්සනට තියෙනව නේද යාළුවනේ. තවත් රස රෙසිපි ඕන නම් මාව follow කරලා තියාගන්න යාළුවනේ.